එතන හැබැයි බයික් වගේකුත් තිබ්බනේ. එතනින්ද දන්නේ නැහැ. බහල පහින් යන්න ඕනෙත් දන්නේ නැහැ. ඔව්. අතර මං වෙලා දෝ කෝල් එකක් ගත්තත් මොකද? කෝල් එකක් ගමයි. එහෙනම් හරි තලයක් දාලා පෙන්නනවනේ උඩ නම් නේද? එහෙම ගහලා දෙන්නෙත් නෑ. තිබෙත් නෑ. මේ මුදට එන එක නම් බොරු වැඩක්යි. මෙයා බලමු ලස්සන view point එකක්. මෙතන ඉඳන් කෝල් එක. අපි දැන් කිලෝමීටර් 140 ගාණක් ඇවිල්ලා තියෙන්නේ. කීයක්? 140 ගාණක්නේ? ඔව්. 150යි. 150ක් ඇවිල්ලා තියෙන්නේ මේ හෝමගමේ ඉඳන් තමයි මේ කිලෝමීටර් ගාන. පේනවද ඔයගලන්ට බම්බරකන්ද ඇල්ල? මේ තියෙන්නේ. මෙතන මේ පොයින්ට්ස් තියෙනවා සෑහෙන පොයින්ට්ස් තියෙනවා. මෙහෙ මේ කොළඹ ගියොත් එහෙම මේව හෙන්න ගණන්. කීය ක්‍රිස්මස් කාලෙකට කොච්චර ගණන් දීලා විකුණනවද මේව නිකන් මේ වැටිලා හැම තියෙනවා. වර හොයාගත්තද? ඔව්. ඒ කියන්නේ එතනින් පල්ලෙහාටනේ. පල්ලේ බෝඩ් එක ගාව ඉඳන් නවත්තන්න. හරි. අපි ඔටුන් පළඳන් කුමරු හරිද? නගින්නද? මොඩේ පොවර් බැංක් එක. මේදී හරියට මොතනින් නවත්තලා යන්න ඕන සීන් එකක් තියෙන පල්ලෙහායි. ඒක අපේ බයික් වලට හොදන්නේ. දැන් අපි Eco Wild Glamping බඹරකන්දට ඇවිල්ලා ඉන්නේ. බයික්. හරි. මේ finest මෙතනින් පල්ලෙහාට තමයි යන්න ඕනේ. ඇයි පල්ලමේ ගහුවේ? ඒකයි කකුල තුවාල වුණා. කකුල තුවාල වුණා. අර කෙනෙක් කෙනා යා එන්නද නේ. තරින් ගන්නද කොහමද? ඔතනින් දැම්මත් ඕනේ. ප්‍රශ්නයක් නෑ. ඕනේ කරගන්න. හරි. අපි ඇරදිලා උඩට ගියා. උඩට ගියාද? ඔව්. එතන මේ පාරක් හදාලා හිටියා ඩෝසරේ තිබුණද? තිබ්බා. ඔව්. දැන් කියදෙන්න. Thank you. උතුර දිනවනේ. ඔව් ඇතුලේ තියෙනවා. මේ බම්රකන්ද ඇල්ලයි. තව පල්ලෙ මොකක් කරේ ඇල්ලක් තියෙනවද? නෑ යන්තර මේකට තියෙන දියල්ල සෑහෙන්න. ආයෙත්. ඔව්. මමරකන්දල්ල තියෙනවා මේක පන්නිහාට තියලා දියල්ල දැක් තියෙනවා. මේකේ ලංකාවල ආ. පල්ල දැක්කඩල්ල කියලා තියෙනවා. මෙතනින් උඩ තියෙනවා නාගදී. බලාගෙන. හා හා. මම හිතන්නේ සෑහෙන පුක් කරන්න ඔය අපාගේ කොට කියලා ඔයියට දැම්ම. මේ උඩට ගිහිල්ලා. තා පොඩ්ඩක් ඔයියට යන්න තිබ්බා අපිට. ඉතල වදන්නේ නේ අර අතර පාර ක්‍රොස් වෙන ටික ගියා. නෑ අතර කියන්නේ අපි අර ඇල්ල හොඳටම පේන තැනක් තියෙන උඩ. අන්න ඒ හරියට අතර ගියා. ගිහිල්ලා ඊට පස්සේ මම හිතුවා බෝඩ් එක අතර දෙවිලා මෙච්චර දුර එන්න නම් තියෙන විදියක් නැතිව ඇති කියලා මේ කෝල් ගන්නත් බෑනේ. සිග්නල් නැහැ. ඔව් පස්සේ අර වෙන මං කලින්ම ගත්ත නම්බරයක් ඒක වැඩ කරා.
අපි එන තැනට ආවා. දැන් අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් දෙනවා. ඒක බීලා එන්ජොයි කරන්න තමයි තියෙන්නේ. මේ බලන්න ළමයි එතනට පොම්බර කන්ද ඇල්ලපේනවා. ලස්සන තැන. වයිට් නොයම මයි විඩියෝ ගන්න. තියන්නේ අපි ඉන්න ග්ලෑම්ස් එක. එන්න අපේ අලුත් ගෙදරට. මේකට තමයි කියන්නේ ග්ලෑම්පින් කියලා. ලයික් ඔත්තේ දාලා දෙන්න. මේ ඇඳේ ඉඳගත්තාම අපිට පේන වීල් එක තමයි මේ. කරන් යන්න ටුවර් එක. ඔව් ටුවර් එකක් කරන් යමුනේ අපි. ඔයගොල්ලන්ට සිංගල් බෙඩ් දෙකක් මෙහෙම එකතු කරලා තියෙනවා. ඩබල් බෙඩ්. එතකොට ඔයගොල්ලන්ට මෙතන බඩු ඔක්කොම දාගන්න පුළුවන්. එතකොට ඇටච් බාත්රූම් එකකුත් තියෙනවා. බලමු අපි බාත්රූම් එක ඇතුලේ කොහොමද තියෙන්නේ. ගීසරේ තියෙනවා, හොට් වෝටර් තියෙනවා කියන්නේ. වා ෆොටෝ ගන්න තැන තමයි මේ නෙස්ට් එක කියන්නේ. මේ නෙස්ට් එකේ ඉඳගෙන ඔයගොල්ලන්ට ඇල්ල ලස්සනට පේනවා. ඔව් අර මුලින්ම ටුවර් එකෙද්දි මං ආවේ ඒ වගේ. ඇල්ල පේන්න ඔයගොල්ලන්ට ෆොටෝස් ගන්න පුළුවන්. ගල ඔය ෆයිනස් උඩින්ම තියෙන එක. හරි ඔය ෆයිනස් සෙට් එකත් එක්කම ගල් දෙකක් පේනවලු. එකක් මෙහෙමයි එකක් දිග රවුමක් වගේ. ඔව් අර මෙතන ඔව් ඔව් ඕක තමයි කියන්නේ සීතා කරකවපු වංගිඩි ගල කියන එක. ඒක තමයි ජනප්‍රවාද ඉන්නේ. මේ තමයි වංගිඩි කන්ද. මේක මේ ෆස්ට් මවුන්ටන් එක තමයි වංගිඩි කන්ද. මේ තමයි ගොම්මොල්ලිය කියන්නේ. මොකද මේකට දෙතන කඳු පීලිය කියලා කියනවා. හැබැයි මේකට කියන්නේ ගොම්මුල්ලිය කියලා තමයි කියන්නේ. ඒක යන්න පුළුවන්. මේ වංගිඩි කන්දේ මේ ටික කැම්පින් කරන්න පුළුවන් අවසර අරගෙන මේ ටිකේ යන්න අමාරුයි වතුර නෑ මේ ලයින් එකට. වතුර වල ගොඩක් අරන් යන්න ඕන. අපහු රිටර්න් බෑක් බෑ. එතකොට ඔයාලා බහින්න ඕන අර කොනේම කන්ද කොනේම ඒ කියන්නේ බලතුඩුවෙන් බහින්න ඕන පල්ලහට ඒ කියන්නේ සබරගමු කැම්පස් එක පැත්තට. ඔව්. ඒකට ගොඩක් අය මේ දෙකේ තමයි කැම්පින් කරන්නේ. වංගිඩි කන්දේ වංගිඩි ගලයි. එතකොට ඕක සාමාන්‍ය අර සුදුලු යඹුරුව කියලා තමයි කියන්නේ රාවණ සීතාව ගෙනල්ලා තැන් තැන් වල තියෙනවනේ. රාම හොයන හින්දා. ඒ හංගපු එක තැනක් තමයි මේ. එතකොට ඒකත් එක්ක මේ වෝටර්ෆෝල් එකේ ඔයාලා දකින්නේ සෙකන්ඩ් ස්ටෙප් එක විතරයි. සෙකන්ඩ් ස්ටෙප් එක සමානන්නේ දියුලුමට විතරයි. මේක සම්පූර්ණ වෝටර්ෆෝල් එක වෙන්නේ ෆයිනස් කලේ ඇතුලෙන් පේනවද පොඩියට සුදුවට වතුර පාරක් එනවා. අර මේ දියැලේ එජ් එකෙන්ම දකුණත පැත්තේ යන්තම් බලන්න ෆයිනස් ගහක් එක්ක අර ඇතුලෙන් සුදු පාට පේනවා බලන්න.
ඒකේ තව දියැල්ල කෑල්ලක් තියෙනවා. ආහා මේක සම්පූර්ණයෙන්ම වතුර වැඩි වුණාම ඔතන උඩ ඉඳන්ම වැටුනම තමයි බඹරකන්ද ලංකාවේ උසුම දියැල්ල කියලා එන්නේ. දැන් තව දකින්න සෙකන්ඩ් ස්ටෙප් එක විතරයි. වැසිකාට දෙන්නේ ඒක කියන්න බෑ. ඒ කියන්නේ මෙහෙට වැස්සට වැඩන්නේ මේ කන්දෙන් එළියට වහින්න ඕන. ඔව් එහෙන් තමයි වතුර එන්නේ. මේ ඔක්කොම වතුර. ඒ කියන්නේ මේකේ ඒ කියන්නේ මේ කිලෝමීටර් 10ක් ඇතුළත සම්පූර්ණ දියැලි 18ක් තියෙනවා. මේ දියැලි 18 වතුර ඔක්කොම එකට එකතු වෙලා වේලියෝය කියන එකට තමයි යන්නේ අන්තිමට. පල්ලෙහාට තමයි යන්නේ ඔක්කොම. අතරගම් පැත්තට තමයි වතුර බහින්නේ. ඊට පස්සේ මෙහෙට මේ කන්දෙන් එහා පැත්තේ මේ කන්දෙන් පිටිපස්සේ තියෙන්නේ හෝන් ප්ලේස්. මේ කන්දෙන් පිටිපස්සේ හෝන් ප්ලේස්. ඒතර ඔයාලා මේ පාරේ දිගටම උඩට ගියොත් ඔයාලා යන්නේ ඩෙවිස් ස්ටේයාකේස් හරහා හෝන් තැන්නට. හැබැයි මේකේ උඩට යන එක අමාරුයි. ඒ කියන්නේ හෝන් ප්ලේස් වලට යන්නේ. ඒතකොට වාහනේදී යන එක බයික් එකකින් යන එක අමාරුයි. උඩටනේ යන්න තියෙන්නේ. එතකොට යකාගේ පඩිපෙළ කියන ඔක යකාගේ ඩෙවිස් ස්ටේයාකේස් යකාගේ පඩිපෙළ කියන හේතුව තමයි ඉස්සර වංගු දෙකක් තියෙනවා. ඒ වංගු දෙක ගන්න ඕනේ එක ටර්න් එකට. නැත්තම් වාහනේ නතර කරගන්න බෑ. වාහනේ නතර නතරුණා කියන්නකො. නතරුනොත් එයාට උඩට ගන්න බෑ. ඔව්. ඒතර යකාගේ හෙලට වැටුණා කියන එකට තමයි යකාගේ පඩිපෙළ කියලා හදලා තියෙන්නේ. නම එන්නේ. So බඹරකන්ද පල්ලෙහා හැමෝම යනවා. බඹරකන්ද උඩට යන්නේ 150ක් වගේ. ලංකැල්ලට යනවා ඒ 150ම ගොඩක් වෙලාවට ට්‍රෙක් එකේ. හැබැයි අපි යහල තැන්නේ කියලා එකක් ට්‍රෙක් කරනවා. යහල තැන්නට එන්නේ පියෝ වෝටර් එන්නේ හෝන් ප්ලේස් වලින්ම. ඒක තියෙන තන්නි කරම කැලේ ඇතුලේ. තන්නි කරම කැලේ ඇතුලේ ඒකට යන්නේ නැහැ අපේ අය මේ ගයිඩ් කෙනෙක් හරහා තමයි යන්නේ. මොකද කැලේට බැස්සට පස්සේ වලට පාත් එක හොයාගන්න බෑ. සම්පූර්ණම කැලේ. ඒකට මේ ඔක්කොම දියලි වල නාන්න පුළුවන්. ලංකැල්ල ඇරෙන්න. ලංකැල්ල පුළුවන් අඩි 18ක් තියෙනවා. ඒකේ නානා ඉන්නවා. හැබැයි සම්පූර්ණ පූල් එක ලංකා ඇල්ල කියන හේතුව දන්නවද? ලංකා ඇල්ල කියන හේතුව තමයි වතුර වැටෙන තැන පූල් එකේ ලංකාවේ මැප් එක තියෙන්නේ. අඩිය. අපි දකින පූල් එකේ බේස් එක තියෙන්නේ මේ පැත්තට නෝට් ඇවිල්ලා මෙහෙම රවුම කබේ තියෙන්නේ. ඒක ඉතිහාසෙම තියෙන එක. ස්වභාවික නිර්මාණය. ඒකයි ලංකැල්ල කියන්නේ. Hi guys. මොකද සීතලයි. අපි ඉන්නේ කොහෙද? තමයි ඉන්නේ. අතනම තමයි ඉන්නේ. ඒකනේ. මාර සීතලයි. මාර වයිබ් එකක් තියෙන. සීතලේ අපි ඉරක පොන්න යන්නේ. අපි හිතුවා ග්ලැම්පින් එකට මේ ෆෑන් එකක්වත් නැත්තේ කියලා. බලන්න AC natural AC එන්නේ alright. customer service නම් මරු මේ මරු කෑමයි සුපිරි. අර දැන් තව බයිට් එකක් කරන අපි බයිට් එකක් කාලා ගියන්නම් කොහොමද? ඔව්. එතකොට මේකේ එක පැකේජස් තියෙනවා. ඒගොල්ලන්ගෙන් රික්වෙස්ට් කරාම ඒගොල්ලෝ ෆුල් ඩීටේල්ස් එවනවා. කියන්නේ මේ සෆාරි තියෙනවා. කෑම්පින් තියෙනවා. හයිකින් තියෙනවා. මේගොල්ලෝ ගයිඩ්ස්ලත් එක්ක එක පැකේජස් මේගොල්ලෝ කවර් කරනවා. ඉතින් දවස් කියන්නේ ෆුල් පැකේජ් යනවනේ. ඉතින් දවස් දෙකක්වත් ඉන්න බලාගෙන මේවා කරන්න ඕනේ. මේගොල්ලෝ කිලෝමීටර් 10 15 එහෙම තියෙන්නේ ඔක්කොම. ඔව්. අපේ බයිට් එකෙන් ගන්න මාර සුන්දරයි සොසෙස්. කලබල ගියා. very good. ලයිට් මෙහෙම ගිනි මැලයක් පත් වෙලා තියෙනවා. මෙතන තමයි අපිට කරන්න තියෙන්නේ. අපේ ඩිනර් එක මෙතන තමයි. මේ මාර සීතලේ ඉන්න මෙතන ගිනි මැලයක් ගහලා තියෙනවා. මේ පම්කින් සුප් එක. දෙමාරයි මේක. ආරයි. දෙවේ එක. එහෙම තමයි ඉන්නේ.
good morning. good morning good morning. good morning. ඉතින් දැන් උදේ 9යි වෙලාව. ඉතින් සන්සෙට් එක ලස්සනට වදිනවා මේකට ඔයගොල්ලන්ට සන්සෙට් එක වීඩියෝ කරගන්නත් පුළුවන්. එහෙම තමයි. හරි දැන් අපි යමු අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මෙහෙම ඔයගොල්ලන්ට ෂිප් එක තියෙනවා මෙතනින්. මේ ෂිප් එක ගන්න. දෙපැත්තෙන් වහන්න පුළුවන් අපි දැන් වහන්න. දෙපැත්තෙන් වහන්න. සීල් වෙන්න හතේ. අපි යනවා කන්න. මල් ලස්සන මල් තියෙනවා. මම මේව ගෙදර වවන්න හදනවා එමනට වෙන්නේ නැහැ ඉතින්. මේ වල් පැල කාලගුණේ තමයි ඉතින් හරියන්නේ. මේ වල් පැල වගේ දී. යාල මිරිස් කරලා තියෙනවා. යමු. බඩගිනි. හරි අවුලන්න. පොඩ්ඩක් කවුවට තමයි. ඒ වගේ තැනක බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්නවා කියන්නේ ඉතින් ලස්සන වෙනවා. අපිට මෙතන ගිහිල්ලා කන්නත් පුළුවන්. මෙතන කන්න තියෙන ඒරියා එක. ඊයේ රෑ අපි මෙතන කෑවේ. එහෙනම් තමයි. බලමු අපිට මොනවද මේ දීලා තියෙන ජූස් එක. මොකක්ද මේ ජූස්? මික්ස් ෆෘට්. Mixed fruit. Yeah. Chicken hudi. Chicken. Whole sambal. Parippu. Itla තමයි ඉඳගෙන ඔයගලන්ට බ්‍රෙක්ෆාස්ට් කරන්න තියෙන්නේ. බ්‍රෙක්ෆාස්ට්, ලන්ච්, ඩිනර් මේ ඔක්කොම තියෙන්නේ මෙතන. කොහෙන් ගියත් ඉතින් දියැල්ල පේනවා. යම් පල්ලෙහාට වන්නම් බලන්න. තමයි අර ග්ලෑම්පින් ටික තියෙන්නේ. මාර නිදහස් මෙතන නේද? මම හිතන්නේ අපි ආපු ට්‍රිප් වලින් මේක තමයි හොඳම ට්‍රිප් එක. මෙන්න මේ වගේ වීව් එකක් ගන්න පුළුවන්ද?
බඩලුන්ගේ සද්දේ අනිත සිගනලුත් නෑ සිග්නලුත් නෑ අන්න එක තව ගොඩක්ම හොඳ එක මොද අපි සිගනල් තිබ්බොත් ඉතින් ෆෝන් එක මයි හොමනේ එ සිගනලුත් නැහැ එක හිද අපිට කිසිම ටෙක්නෝලජිය එකක් නැතුව නිදහස්සේ ඉන්නවා මම පයිනස් ගස් මේ ෆස්ටයින් තමයි දැක්කේ ඒ පයිනස් ගස් බලන්න පෝනේ මාරෝසයි මෙච්චර ළඟට දැක්කේ ෆස්ටයි ඔව් මෙච්චර ළඟට දැක්කේ ෆස්ටයින් එක පැලෑටි වර්ග තියෙන මේ සේර නේද සේරද නෑනේ සේරනෙමයි නෑනේ සේරන මෙතින් පයිනස් එන්නාන මෙතින්නේ ලස්සන ඔබ වාර්නිෂ් කල පේන් කල වානිස් කල පේන් කල තමා ඉතින් දික්ුණන්නේ වැඩි ගාන්ට කොළඹ ඉතිං මම මේ ටිකක් ගෙදරගෙන යනවා එතකොට මට ක්‍රිස්මස් ඩෙකරේෂන් කරන්න පුළුවන් මම දැන් ටිකක් අහුලගෙන යන්න ඕනේ ෆයිනස් උරයක් ගෙනාවේ නැහැ නේද එහෙම මේ අතන තියෙනවා ඉස්සලා ඇයිද කියන එකයි බය කැලාවට කියන පයින සෝන තරම් ගන්න කියලා මම හිතන්නේ පල්ලෙහාටත් යන්න පුළුවන් බල ඉහිලා VIP ග්ලෑම් VIP දනේ මන්ද මම හිතන්නේ ඒක හොඳට හදලා විදුරුත් තියෙනවා සිත් තව එකෙන් දෙකක් තියෙනවා ඔය දෙක පල්ලෙහාට පල්ලෙහාට උඩ එකයි පොඩ්ඩක් ස්පේස් එක වැඩි